හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා කවුරුත් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද රීඩින් එකෙන් අපි බලන්නේ එයා ඔයාට ඇත්තටම ආදරෙයිද කියන එක. ගොඩක් වෙලාවට අපිට කෙනෙක් ගැන තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එයාගේ හිත ඇතුලේ අපි ගැන ඇත්තටම තියෙන හැඟීම මොකක්ද කියන එක. හරිද? ඉතින් අද කාඩ්ස් වලින් අපි බලන්න යන්නේ අන්න ඒ ගැන. රයිට්. ඉතින් ගෙනාවේ කලෙක්ටිව් රීඩින් එකක්. මුලින්ම මම සයින්ස් කීපයක් කියනවා. මේ සයින්ස් වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට මේ රීඩින් එක ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි යමු සයින්ස් වලට. ඉතින් පළවෙනි එක තමයි ඔයාගේ නම පටන් ගන්න පළවෙනි අකුර G C T S A යන අකුරු වලින් එකකින් නම් ඔයාගේ නම පටන් ගන්නේ ඔයාට මේක බලන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ දෛව අංකය අංක 4, අංක 8, අංක 1, අංක 5. මෙන්න මේ අංක නම් ඔයාටත් මේක බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ රීඩින් එක බලන දවසේ ඔයා ඒන්ජල් නම්බර් 222 හෝ ඉන්ෆිනිටි සයින් එක දැකපු කෙනෙක් නම් ඒ වගේම මේ රීඩින් එක බලන වෙලාවේ ඔයාගේ හිසේ එක්කෝ හිස් වැසුමක් එහෙම නැත්නම් හෙයා ක්ලිප් එකක් මේ වගේ එකක් දාලා තියෙනවා නම් ඔයාලට මේ රීඩින් එක බලන්න පුළුවන්. රයිට්. ඒ වගේම මේ රීඩින් එක බලන තැනට ඔයාට නිල් පාටට මොනවම හරි දෙයක් පේන්න තියෙනවා නම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම මේ රීඩින් එක බලන දවසේ ඔයා කුරුල්ලෙක් දැකපු කෙනෙක් නම් ඔන්න ඔයාටත් මේක බලන්න පුළුවන්. ඉතින් ඔයා ආසම පාට අතර අලු පාට, කහ පාට, රතු පාට තියෙනවා නම් ඉතින් ඔයා රාත්‍රී අහස බලන්න ගොඩක් ආස කෙනෙක් නම් ඒ වගේම ඔයා ඉස්සරහට කොහේ හරි යන්න දැනටම ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඉතින් ඔයාගේ ලග්නය මකර, සිංහ, ධනු, මේෂ, මිථුන මෙන්න මේ ලග්න වලින් එකක් නම් ඉතින් ළඟදී ඔයා ආසාවෙන් ඉඳපු දෙයක් ඔයාට මිලදී ගන්න පුළුවන් වුණා නම් ඔයාටත් මේක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා දැන් ඇඳගෙන ඉන්න ඇඳුමේ සුදු පාට, කළු පාට, නිල් පාට මෙන්න මේ පාට චුට්ටක් හරි තියෙනවා නම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. දැන් මං සයින්ස් කියලා ඉවරයි. මං හිතනවා සයින්ස් වලින් එකක් හරි ඔයාලට ගැලපෙන්නේ නැති කියලා. ඉතින් එහෙමනම් අපි යමු රීඩින් එකට. ඉතින් රීඩින් එකට යන්න කලින් පුංචි දෙයක් මම ඔයාලට මතක් කරන්න ඕන. ඒක තමයි මේක පොදු රීඩින් එකක්. ඉතින් මේකෙදී ඔයාගේ හදවතට දැනෙන පණිවිඩ විතරක් අරගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාටම කියලා රීඩින් එකක් වෙන් කරගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාලා රීඩින් එකක් වෙන් කරගන්න. ඉතින් මේ රීඩින් එක බලන ඔයා තවම channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි යමු රීඩින් එකට. අපි මුලින්ම බලමු එයාගේ හදවත ඇතුලේ ඔයා ගැන තියෙන ඇත්තම හැඟීම මොකක්ද කියලා. ඉතින් මෙතන ආපු කාඩ්ස් දැක්කම මට හිතෙන්නේ එයාගේ හැඟීම් ඊටාම ගැඹුරුයි. ඒ වගේම දැඩි වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා කියලාත්. හරිද? ඉතින් එයාගේ හිතේ ඔයා ගැන ඊටාම සංවේදී අනුකම්පාවෙන් පිරුණු ගැඹුරු ආදරයක් තියෙනවා. ඉතින් එයා ඔයාව දකින්නේ තමන්ගේ හිතට ඊටාම සමීප කෙනෙක් විදිහට. හැබැයි ඒ ආදරය අස්සේ හිත රිදුණු තැනකුත් තියෙනවා. අතීතයේ වුණ යම් සිදුවීමක් නිසා එයාගේ හිත ඇතුලේ ලොකු වේදනාවක් රැඳිලා තියෙනවා කියලා මෙතනදී කියන්න පුළුවන්. ඉතින් ඒ වුණාට එයා ඒ පරණ හැඟීම් සියල්ලම වෙනස් කරගෙන ඔයත් එක්ක කිසිම බයක් නැතුව අලුත් පිටුවක් පෙරලන්න අලුත් ආරම්භයකට යන්න පෙළඹෙනවා කියලා මෙතනදී කියන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් එයාගේ හිතේ තියෙන්නේ ඔයත් එක්ක ලස්සන ස්ථාවර ආරක්ෂිත අනාගතයක් ගොඩනගාගෙන එකට සතුටින් ඉන්න තියෙන දැඩි ආශාව කියලා මෙතනදී කියන්න පුළුවන්. අතින් ඊළඟට බලමු එයා මේ සම්බන්ධයෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? එයා බලන්නේ නැත්නම් සෙල්ලමකටද එහෙම නැත්නම් නිකන් කාලය ගත කරන්නද කියලා තමයි ඊළඟට අපි බලන්නේ. අදින් පැහැදිලිවම කියන්න ඕන එයාට ඕන නිකන් කාලය ගත කරන්නවත් වෙනත් වාසියක් ගන්නවත් නෙමෙයි. එයා බලන්නේ අතීතයේ වෙච්ච කඩාවැටීම් සහ රිදවීම් වලින් මිදලා මේ සම්බන්ධය හරහා නැවත නැගිටින්න සහ
මානසිකව සුවපත් වෙන්න කියන එක. එයා ඒ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයා ගැන වැඩිපුර තේරුම් ගන්න, හොඳින් කතා බහ කරන්න, ඒ වගේම දුරදිග බලලා අනාගත සැලසුම් හදන්න එයා උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම එයා බලාපොරොත්තු වෙන්නේ ඊටාම ස්ථාවර වගකීම් සහිත මුදල් අතින් සහ ප්‍රායෝගික පැත්තෙන් ආරක්ෂිත දීර්ඝකාලීන බැඳීමක් ගොඩනගා ගන්න තමයි එයාගේ බලාපොරොත්තුව. හරිද? ඉතින් ඒ වගේම ඊළඟට අපි බලමු එයා පිටතට පෙන්නන දෙයට පිටුපස්සේ තියෙන ඔයාගෙන් හංගන ඇත්තම සිතවිල්ල මොකක්ද කියලා. පිටතට එයා පේන්නේ ඊටාම ආත්ම විශ්වාසයෙන් පිරුණු උද්‍යෝගිමත් ඔයාට ගොඩක් ආකර්ෂණීය වුණු කෙනෙක් විදිහට. හරිද? ඉතින් එයාගේ හිතේ හැමදේම සාධාරණව සහ නිවැරදිව කරන්න ලොකු උත්සාහයක් තියෙනවා. හැබැයි එයා ඒ පිටතට පෙන්නන ආත්ම විශ්වාසය පිටුපස ලොකු බයක් හංගගෙන ඉන්නවා. එයා හිතනවා එයාට ඔයාව අහිමි වෙයිද? එයා තනි වෙයිද කියන බය සහ අවිශ්වාසය එයාගේ හිත යටින් ක්‍රියාත්මක වෙනවා. එයා ඒ බය පිටතට පෙන්වන්නේ නැතුව හංගගෙන ඉන්නවා කියලා මෙතනදී කියන්න පුළුවන්. එයාගේ හිතේ මෙච්චර හැඟීම් තිබිලත් එයාගේ ආදරය සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න හෝ ආදරය සම්පූර්ණයෙන්ම ඔයාට දෙන්න බාධා වෙන්නේ මොනවද කියලා අපි බලමු. එයාගේ යාළුවන් එහෙම නැත්නම් සමාජ පරිසරය හෝ එයාගේ නිදහසට මৌলিකත්වය දීම නිසා මේ සම්බන්ධයට සම්පූර්ණ අවධානය දෙන්න ඉඩක් ලැබිලා නැහැ කියලා මෙතනදී කියන්න පුළුවන්. ඒ වගේම එයාගේ හිත ඇතුලේ තියෙන අභ්‍යන්තර මතභේද සහ වටපිටාවේ අයගෙන් එන බලපෑම් නිසා ලොකු පොරබැදීමක් වගේ දෙයක් තියෙනවා මෙතන. සමහර විට අතීතයේ කරපු වැරදි ගැන තියෙන පසුතැවීම් සහ කෙලින්ම අදහස් ප්‍රකාශ කරලා තීරණයක් ගන්න තියෙන බය නොහැකියාව එයාගේ ගමන නවත්තන ප්‍රධාන බාධාවන් කියලා මෙතනදී පෙන්නනවා. අවසාන වශයෙන් අපි බලමු මේ ආදරය සැබෑ ආදරයක්ද? මේ සම්බන්ධයේ ඉදිරි ගමන මොන වගේද කියලා. ඉතින් මුලින් මේ ආදරය ඇතුලේ ලොකු ආශාවක්, ඇබ්බැහිවීමක් සහ නොකියවුණු රහස්‍ය බවක් තිබුණා. හරිද? ඉතින් ඒ වුණාට ඒ හැම දෙයකම පස්සේ මේ බැඳීම ඊටාම පිරිසිදු සැබෑ ආදරයක් සහ බලාපොරොත්තුවක් බවට පත් වෙනවා. ඉතින් ඉදිරියට දෙන්න අතර අලුත් උද්‍යෝගයක් ඇති වෙනවා. ඒ වගේම ගමන වේගවත් නොවුනත් ඊටාම ඉවසීමෙන් ස්ථාවරව සහ සැලෙන්නේ නැතුව අනාගතය වෙනුවෙන් කැපවෙන සාර්ථක දීර්ඝකාලීන ගමනක් මෙතන තියෙනවා කියලා කියන්න පුළුවන්. එයා ඔයාට ඇත්තටම ආදරේ. අතීත බය සහ බාධාවන් තිබුණත් ඉදිරියට ඊටාම ලස්සන ස්ථාවර ගමනක් පෙන්වුම් කරනවා මේ කාඩ්ස් වලට අනුව. ඉතින් මේ රීඩින් එක ඔයාට මැච් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා ඉගෙන කියන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.